ආයුබෝවන් ගොඩක් ආදරෙන් පිළිගන්නවා සිබ්ලිංග්ස් ක්‍රියේෂන්ස් YouTube channel එකට පැමිණි ඔයාලා හැමෝම. ග්‍රැටිටියුඩ් ජර්නලින් ගැන මම දෙසැම්බර් 31 වෙනිදා රෑ වීඩියෝ එකක් දැම්මා ඔයගලන්ට. ඉතින් මේ වීඩියෝ එකේදී ගොඩක් දෙනා අහලා තිබුණා අපේ ජීවිතවල සිදුවන දේවල් වලට ස්තුතිවන්ත වෙන විදිහ කියලා දෙන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම හිතුවා මේ ජනවාරි මාසයේ පුරාවටම මම මගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකේ ලියුව දේවල් ඔයගලන්ට පෙන්නන්න. ඒ වගේම ඒ වීඩියෝ එකේදී ගොඩක් දෙනෙක් කමෙන්ට් දාලා තිබුණා මේ ස්ක්‍රිප්ටින් ගැන. ඒ කියන්නේ විශ්වයට ලිපි ලිවීම ගැන. ඉතින් ඒ ගැනත් අද මේ වීඩියෝ එකෙන්ම කතා කරන්න හිතුවා. මුලින්ම කියන්න ඕනේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් අපි කරන්නේ අපේ ভাইබ්‍රේෂන් ලෙවල් එක අප් කරගන්න. ඉතින් මේ ග්‍රැටිටියුඩ් ජර්නලින් සහ ස්ක්‍රිප්ටින් කියන්නේ ක්‍රම දෙකක්. නමුත් ගොඩක් අය තමන්ගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකේම මේ ස්ක්‍රිප්ටිනුත් කරනවා. ඉතින් අපි කතා කරමු මේ මොනවාද කියලා. ඉතින් ග්‍රැටිටියුඩ් ජර්නලින් ගැන ඔයගොල්ලෝ දන්නවනේ මම කලින් වීඩියෝ එකේ ගැන කතා කරා. ඉතින් සරලවම මේ වීඩියෝ එකේ කෙටියෙන් මතක් කරොත් ඔයා දවස තුල ස්තුතිවන්ත වෙන දේවල් ලියන ජර්නල් එකක් තමයි මේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක කියන්නේ. එතකොට ස්ක්‍රිප්ටින් කියලා කියන්නේ විශ්වයට ලිපි ලිවීම. ඒ කිව්වේ ඔයා වර්තමානයේ කවුරු වුණත් ඔයාගේ අතීතය, ඔයාගේ හිස්ටරි එක මොකක් වුණත් ඔයාට ඔයාගේ අනාගතය වෙනස් කරගන්න පුළුවන් හරිම ලස්සන මෙතඩ් එකක්. මේකෙදි ඔයාට පුළුවන් ඔයා අනාගතේ ගෙවන්න ඕන ජීවිතය මොන වගේ එකක්ද? අපි එකිනෙකාට එක එක හීනනේ තියෙන අනාගතය ගැන. ඉතින් ඔයාගේ සිහින ජීවිතය මොන වගේ එකක්ද? අන්න ඒ ජීවිතේ ඔයාට දැනටමත් ලැබිලා කියලා හිතලා ඒ පිළිබඳව සතුටු වෙන ගමන් ඒ හැඟීම හිතෙන් විඳින ගමන් ඔයාගේ ඩ්‍රීම් ලයිෆ් එක දැන් ඔයා ගෙවනවා කියලා තැන ඉඳන් තමයි ඔයා මේ ලියුම ලියන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා මේ දේ කරන්න ඕනේ. ඉතින් මෙතනදිත් සිදුවෙන්නේ ඔයා මේ ලබාගත් ජයග්‍රහණ ගැන ඔයා විශ්වයට ස්තුතිවන්ත වීමක්. ඉතින් මේ ක්‍රමවේදයට තමයි ස්ක්‍රිප්ටින් කියලා කියන්නේ. හිතන්නකෝ ඔයා අනාගතයේදී කිසි විභාගයක් ලියන්න ඉන්නවා. ඒ විභාගය පාස් වෙලා කියලා හිතාගෙන. එහෙම නැත්නම් ඔයාගේ ඩ්‍රීම් කාර් එක ඔයා මිලදී ගත්තා කියලා හිතාගෙන. එහෙම නැත්නම් ඔයාගේ ඩ්‍රීම් කන්ට්‍රි එකට ඔයා පදිංචියට ගියා කියලා හිතාගෙන. එහෙම නැත්නම් ඔයාගෙම කියලා නිවසක් ඔයා හදනවා කියලා හිතාගෙන වෙන්න පුළුවන්. මොකක් හරි ඔයාගේ අනාගත සිහිනයක් දැන් සැබෑ වෙලා කියලා හිතාගෙන තමයි ඔයා මේ ලියුම ලියන්න ඕනේ. ඉතින් මේ වගේ මොකක් හරි මේ ඔයාගේ අනාගත සිහිනය දැන් සැබෑ වෙලා තියෙන්නේ. ඉතින් එහෙම සැබෑ වෙලා කියලා හිතාගෙන තමයි ඔයා මේ දේ ලියන්න ඕන. අපි දැන් ලස්සන නිවසක ඉන්නවා. ඒ වගේම මට මගේම කියලා ව්‍යාපාරයක් තියෙනවා. මගේ සිහින කාර් එක මගේ ගෙදර පාක් කරලා තියෙනවා. මම ඉන්නේ මම ආසම රටේ පදිංචි වෙලා. ඒ වගේම මගේ පවුලේ අයත් එක්ක මේ රටේ මම සතුටින් ඉන්නවා. මට අවශ්‍ය හැම දෙයක්ම මෙහෙ තියෙනවා. මට කැමති ඕනම දෙයක් ගන්න මගේ බැංක් account එකේ සල්ලි තියෙනවා. ඉතින් මේ වගේ ඔයා මනසින් ඒ අදාළ මොහොතට ගිහිල්ලා ඒ මොහොත විඳින ගමන් අවංකව මේ සතුට විඳලා තමයි ඔයා මේ ලිපිය ලියන්න ඕනේ. ඉතින් මේක තමයි විෂුවලයිසේෂන් කියලා කියන්නේ law of attraction වලදී. ඉතින් මේක කරන්න නම් ඔයා හොඳ ভাইබ්‍රේෂන් ලෙවල් එකක ඉන්න ඕනේ. ඉතින් ඔයා low vibration එකක ඉඳලා මේ දේ කරලා ඔයාට ප්‍රතිඵල ලබා ගන්න බෑ. ඉතින් ඒකයි මම මුලින්ම ග්‍රැටිටියුඩ් ජර්නලින් ගැන ඔයගලන්ට කියලා දුන්නේ. මොකද ග්‍රැටිටියුඩ් ජර්නල් එක තුලින් අපේ ভাইබ්‍රේෂන් එක අප් කරගන්න අපිට පුළුවන්. ඉතින් ඒ තුලින් ඔයාට මේ ස්ක්‍රිප්ටින් එක සාර්ථකව කරගන්න පුළුවන්. නැත්නම් ඔයා නිකම්ම කොලේක මේ දේවල් ලිව්වා කියලා ඔයාට මේ දේවල් ලැබෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම මේක මනසත් එක්ක කරන දෙයක් නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ ভাইබ්‍රේෂන් එක හොඳ තත්ත්වයක තියෙන්න ඕනේ. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයාට ආකර්ෂණය කරගන්න අවශ්‍ය දේවල් ඔයා වෙතට එන්න නම් ඔයා හොඳ ভাইබ්‍රේෂන් ලෙවල් එකක අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. හිතේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කුහකකම වගේ දේවල් තියාගෙන අනෙක් කෙනෙක්ගේ දියුණුව, ප්‍රෝග්‍රස් එක, සක්සස් එක දැකලා ඔයාට සතුටක් නැතිනම් ඔයාට සතුටු වෙන්න හදවතින්ම බැරි නම් අනිවාර්යයෙන්ම ඔයාට සාර්ථක ජීවිතයක් වෙනුවෙන් මැනිෆෙස්ට් කරාට වැඩක් නැහැ. ඒ දේ ඉටු වෙන්න තියෙන සම්භාවිතාව බොහෝම අඩුයි. නැති තරම් කියලා හිතුවත් කමක් නැහැ. ඉතින් ඒ නිසා විශ්වයට ලිපි ලියන්න කලින් ඔයාගේ ভাইබ්‍රේෂන් ලෙවල් එක අප් කරගෙන ඉන්න ඕනේ ඔයා අනිවාර්යයෙන්ම. ඒ වගේම මේ ස්ක්‍රිප්ටින් කරන්න කලින් ඔයා ග්‍රැටිටියුඩ් ප්‍රැක්ටිස් එක කරලා ඉන්න. ඒක ගොඩක්ම වැදගත් වෙනවා. මොකද මේ ග්‍රැටිටියුඩ් ජර්නලින් තුලින් ඔයාගේ ভাইබ්‍රේෂන් එක
මාර විදියට අප් වෙනවා. ඔයාගේ පෞරුෂත්වය වැඩි වෙනවා. ඔයා හිතන විදිය වෙනස් වෙනවා. විශේෂයෙන්ම ඔයා තුළ අන් අයට ස්තුතිවන්ත වීම තුළ, විශ්වයට ස්තුතිවන්ත වීම තුළ ඉතාමත් good frequencies attract වෙනවා. ඔයාට positive frequencies attract වෙනවා. ඒ වගේම එක දිගට මාසයක් ඔයා මේක gratitude practice එකක් විදිහට කරලා බලන්න. ඊට පස්සේ තමයි ඔයාට මේක මේ විශ්වයට ලිපි ලියන ස්ක්‍රිප්ටින් මෙතඩ් එක සාර්ථක කරගන්න ගොඩක් දුරට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම කලින් වීඩියෝ එක කරේ. ඒ කියන්නේ daily gratitude journaling හරහා gratitude practice එක කරන විදිය කියලා දුන්නේ. ඒ කියන්නේ හැම දවසකම අවසානයේදී අද දවස තුල අපි ස්තුතිවන්ත වෙන දේවල් අපි ලිව්වා journal එකේ. ඉතින් ඒ තුලින් මේ දවස ලස්සන වීම පිළිබඳ, ඒ දවස තුල සිදුවන හැම දෙයකම ඒ දවස අපට ලබා දීම පිළිබඳව අපි විශ්වයට ස්තුතිවන්ත වෙනවා කියන එක තමයි අපි ලිව්වේ. ඉතින් මේ වීඩියෝ එකේ මම කතා කරන අතරතුර ඔයාලට දාලා තියෙන රූපරාමු වල තියෙන්නේ මම ජනවාරි මාසේ මගේ gratitude journal එකේ ලියපු දේවල්. ඉතින් සමහර දේවල් ගොඩක් පෞද්ගලික දේවල් නිසා ඒවා දාලා නැහැ. සාමාන්‍යයෙන් ඔයාලට පෙන්වන්න පුළුවන් වගේ දවස්වල ඒවා මම මෙතන දාලා තියෙනවා. ඉතින් එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන් කොහොමද journaling කරන්නේ, gratitude journaling කරන්නේ. ඒ කියන්නේ දවස තුල කොහොමද දේවල් වලට ස්තුතිවන්ත වෙන්නේ කියලා. ඉතින් කෙනෙක් කමෙන්ට් එකකින් අහලා තිබුණා ස්තුතිවන්ත වෙන්න අවශ්‍ය වෙන කාරණා කීයක් තියෙන්න ඕනද කියලා. ඉතින් එහෙම නෑ. ඔයා දවස තුල ඔයාට ස්තුතිවන්ත වෙන්න තියෙන හැම කාරණාවම ඔයාට ලියන්න පුළුවන්. ඉතින් මේක ලියන්න ගොඩාක් පිටු අවශ්‍යත් නැහැ. ඒ වගේම වචන මෙච්චරක් තියෙන්න ඕනේ කියලා නෑ. ඔයා හදවතින්ම ඔයා අද දවස මෙනෙහි කරලා අද දවස ඇතුළත වෙච්ච දේවල් මතක් කරලා ඒ දේවල් වලට හදවතින්ම ස්තුතිවන්ත වීමයි සිදු වෙන්න ඕනේ. ඉතින් ඔයාගේ හදවතින්ම මේක කරන්නත් ඕන. මේක නිකන් කිව්ව නිසා මතක් කරලා නිකන් ලියනවා නෙවෙයි. මේක අවංකවම ඔයා හදවතින්ම ඒ gratitude එක දෙන්න ඕන. ඉතින් මේ වගේ gratitude journaling කරන කෙනෙක් නම් ඔයාට මේ scripting method එක ඔස්සේ විශ්වයට ලිපි ලියන්න මාර ලේසියි. මොකද ඔයාගේ energy කොහොමද තියෙන්නේ ඉතාමත් හොඳ vibration level එකක නිසා. හිතන්නකෝ ඔයා කවදාවත් gratitude journal එකක් ලියලම නැහැ කියලා. නමුත් ඔයා අනිත් මිනිස්සුන්ගේ හොඳ දකින, ඒ අයට ස්තුතිවන්ත වෙන, අනිත් අයට වෛර කරන්නේ නැති, ඒ වගේම කෙනෙක්ගේ දියුණුවකදී හදවතින්ම සුබපතන, අන් අයට ස්තුතිවන්ත වෙන, ඊර්ෂ්‍යාව, වෛරය වගේ ගතිගුණ නැති, කුහකකම වගේ ගතිගුණ නැති තා හොඳ හොඳ මිනිස්සෙක් නම් ඔයාට gratitude journaling කළත් නොකළත් ඔයාට scripting පටන් ගන්න පුළුවන්. මේක අපේ මනසත් එක්ක අපි කරගෙන යන වැඩක්. ඉතින් ඒ නිසා මනසට අපි දෙනවා data එකක්. මේ දේ තුළින් subconscious mind එක තමයි අපේ මේ පණිවිඩය ග්‍රහණය කරගෙන ඔයාගේ dream life එක වෙත යන්න ඒ අවශ්‍ය වැඩ කටයුතු ටික සූදානම් කරගන්නේ. හැබැයි ඉතින් ඔයා පොතේ ලියලා පොත වහලා උඩ බලාගෙන හිටියොත් ඔයාට මේ දේවල් වලට ළඟා වෙන්න බෑ. ඒ වෙනුවෙන් ඔයා මහන්සියක් දරන්න ඕනේ. අනිවාර්යෙන් ඒ වෙනුවෙන් ඔයා වැඩ කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒකට තමයි මම bullet journaling ඔයගලන්ට අරගෙන ආවේ. ඒ වීඩියෝ එකත් බලන්න. ඒකේ මම goal set කරගන්න විදිය, ඒ වගේ මේවා මාසවලට වෙන් කරලා හදාගන්න විදිය. ඉතින් ඔයා මේක වැඩ කරන ගමන් කරන්න ඕන දෙයක්. උදාහරණයක් විදිහට ඔයාට රට යන්න සිහිනයක් තියෙනවා නම් ඒක සිහිනයක් විදියට හිතලා අනිවාර්යයෙන් මේක දැන් සැබෑ වුණා කියලා හිතලා ස්ක්‍රිප්ටින් කරාට වැඩක් නැහැ. ඔයා ඒ වෙනුවෙන් පරිශ්‍රමයක් යොදන්නේ නැතුව. ඒ කියන්නේ ඒ වෙනුවෙන් එක්කෝ ඒ අදාළ කෝස් එකක් හරි ඉගෙනගෙන එහෙම නැත්නම් ඒට අදාළ යම්කිසි වෘත්තීය සුදුසුකමක් තියෙනවා නම් ඒක සපුරගෙන ඒ දේවල් කරන ගමන් තමයි ඔයා මේ ස්ක්‍රිප්ටින් කරන්න ඕනේ. ඉතින් ඔයාගේ සිහින ජීවිතයට යන්න ඔයා අනිවාර්යයෙන්ම ගෝල් එකක් තියාගෙන ඒ වගේම ඇක්ෂන් ප්ලෑන් එකක් හදාගෙන බලලා නැත්නම් මේ බුලට් ජර්නල් වීඩියෝ එක බලන්න මම ඒකෙදි ගොඩාක් විස්තර කරලා මේ ගැන කතා කරා. ඉතින් ඒ දේවල් කරගෙන තමයි ඒ කරන ගමන් තමයි ඔයා විශ්වයෙන් මේ දේ ඉල්ලන්න ඕන. ඉතින් gratitude journaling තුළින් ඔයාගේ vibration level එක up කරගෙන ඒ වගේම bullet journal එක මම කියලා දුන්නා වගේ goals set කරගෙන කාලය නාස්ති නොකර ඔයාගේ habits track කරගෙන ඔයාගේ සිහිනය පිළිබඳ 100%ක්ම විශ්වාසය තියාගෙන ඔයා මේ ගමන යන්න ඕනේ. ඉතින් මේ ගමනේදී අනාගතයේ උදා වෙන්නේ ලස්සන දවස දැනටමත් උදා වුණයි කියලා හිතලා ඔයාගේ සිහිනය සැබෑ වුණයි කියලා හිතලා ඔයා ස්ක්‍රිප්ටින් කිරීම තුළින් ඔයාගේ යටිසිතට කාවැදෙනවා ඔයාගේ මේ සිහිනය පිළිබඳව. ඉතින් ඔයාට ඔයාගේ මානසික බලය වැඩි වෙලා ඔයාට
ඔයාට ඒ ගමනට අවශ්‍ය පාර ඉබේටම හැදෙනවා. ඉතින් මේක කරගෙන යනකොට ඔයාගේ ভাইබ්‍රේෂන් ලෙවල් එකට ගැළපෙන දේවල් ඔයාට ආකර්ෂණය වෙනවා වගේම ලෝ ভাইබ්‍රේෂන් එකක් තියෙන දේවල් ඈත් වෙනවා. ඒ කියන්නේ ඔයා ළඟ ඉන්නවා නම් ඔයාගේ හිතවත් කෙනෙක් හැම වෙලෙම ඔයාගේ අඩුපාඩු දකින ඔයාට වැරදි කියන ඔයාට hina වෙන එහෙම අය ඔයාගේ ජීවිතෙන් ඈත් වෙලා යනවා. ඒ වගේම ඔයාගේ ෆ්‍රීකවන්සි එකට මැච් වෙන අය ඔයාට හමු වෙනවා. මේ විශ්වය විසින් ඔයාට ගැළපෙන සුදුසුම දේවල් ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඒ හින්දා ඔයා සතුටින් ආශාවෙන් වගේම විශ්වාසයෙන් මේක කරගෙන යන්න. ඉතින් දවසක් දෙකක් ඔයාට මේක කරගෙන යනකොට අතපසුනා කියලා කිසිම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඔයාගේ gratitude journal එක හැමදාම ලියන්න ඕන කියලා එකක් නැහැ. ඔයාට අතපසු වෙන්න පුළුවන් ඔයාගේ වැඩත් එක්ක. ඉතින් එහෙම අතපසු වුණොත් ඔයා ඊළඟ දවසේ ඉඳලා පටන් ගන්න. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඔයාට සතියක් ලියන්න බැරි වුණා කියමු. කමක් නැහැ. ඊළඟට ඔයාට ලියන්න පුළුවන් වෙන දවසේ ඉඳලා පටන් ගන්න. මේක හැමදාමත් ලියන්න ඕන කියලා දෙයක් නැහැ. නමුත් මම පෞද්ගලිකව 2021 ඉඳලම මගේ gratitude journal එක ලියාගෙන එනවා. මොකද මට ඒකෙන් මාර විදිහට සතුටක් ලැබුණා වගේම ජීවිතේ ලෙවල් අප් වුණා කියලා මට හිතෙනවා. ඉතින් මගේ ජීවිතේ මට ලැබිච්ච ඒ සතුට මම කැමති මාත් එක්ක එකතු වෙලා ඉන්න channel එකේ ලක්ෂ 3ක් subscribersලා හැමෝටම දැනෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේක පටන් ගන්න. මේකට මහ ලොකු දේවල් අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් පොතක් අවශ්‍යයි. ඒ වගේම නිල් පෑනක් අවශ්‍යයි. ඉතින් මම gratitude journal එක මේ අවුරුද්දේ ඉඳලා තමයි මේ stickers අලවලා මගේ bullet journal එකත් එහෙමයි මේ විදිහට මේ ලස්සන කරලා ඒ වගේම මේ quotes ලියලා මේ විදිහට ලියන්නේ. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. ඔයා දිනේ දාලා අද දවසට ඔයා ස්තුතිවන්ත වෙන දේවල් ඔයාට ලියන්න පුළුවන්. ඔයාට මේ වගේ මේ ස්ටිකර්ස් මේ මල් ඒවා මේවා පින්තූර මොනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒවා තියෙනවා නම් ඔයාගේ මනසට සුවයක් දැනෙන විදිහට ලස්සන තැනක් කරගන්න මේක. මොකද හැමදාම ඇවිල්ලා ලියන දෙයක් නේ. ඒක නිසා එහෙම නැතත් ගැටලුවක් නැහැ. ඉතින් මම පෞද්ගලිකව මගේ දවසේ ආසම විනාඩි කිහිපය තමයි මගේ ජර්නල් ටික අනිවාර්යයෙන්ම අප්ඩේට් කරන වෙලාව. ඉතින් මම බුලට් ජර්නල් එකේ වගේම මගේ gratitude journal එක සහ ස්ක්‍රිප්ටින් කරන පොත මේ හැම එකම මම හරිම ආසාවෙන් තමයි ලියන්නේ. මොකද මේ තුලින් මට ලැබිච්ච දේවල් ඇත්තටම ඉතාමත් විශාලයි. නොයත් අනිවාර්යයෙන්ම මැනිෆෙස්ට් කරන්න පටන් ගන්න ඔයාගේ ජීවිතේ හිතා ගන්නත් බැරි තරම් ලොකු වෙනසක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් අත්දැකීමෙන් තමයි මම මේ දේ කියන්නේ. අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ ඉතාමත් හොඳ තැනකට ඔයාට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම යනවා. ඉතින් ඒ නිසා ඔයාගේ ভাইබ්‍රේෂන් එක අප් කරගෙන ඔයාගේ මානසික ශක්තිය වැඩි කරගන්න ඔයාට පුළුවන් මේ දේවල් තුලින්. ඉතින් ඔයාගේ ඩ්‍රීම් ලයිෆ් එක අචීව් කරගන්න පාරක් නැත්තම් පාරක් කපාගෙන හරි ඉදිරියට යන්න ඔයාට ශක්තිය ලැබෙන්න මේ විශ්වය හැමදේම ඔයාට සූදානම් කරලා තියෙන. ඉතින් ඔයා ඒ තත්වයටපත් වෙන්න ඔයාගේ ভাইබ්‍රේෂන් එක අප් කරගන්න අද ඉඳලා ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්න. ඉතින් දැන් මේ අලුත් අවුරුද්දේ මාසයක් මේ ඉවරයි. නමුත් දුක් වෙන්න එපා. තව මාස 11ක්ම තියෙනවා. ඉතින් ඔයා ඉන්නේ අවුරුද්දේ තාම පටන් ගන්නනේ. ඒක නිසා බුලට් ජර්නල් එකක් හදන්න පෙබරවාරි මාසෙට මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඉතින් මේ gratitude journal එක ඒ වගේම manifest කරන්න අපි හදන scripting පොත මේ හැම එකක්ම තුලින් ඔයාගේ vibration එක up වෙලා ඔයාට ගොඩක් හොඳ දේවල් ජීවිතයට ආකර්ෂණය කරගන්න ඒ වගේම සාර්ථකත්වයේ තුලට යන්න ඔයාට පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දේවල් කරලා බලන්න. ඒ වගේම මම දන්නවා මේ මොහොතේදීත් මේ දේවල් කරන අය ගොඩාක් ඉන්නවා. ඉතින් මම නැවතත් කියනවා මේක මික්කේමක් හෝ යම්කිසි මන්තරයක් හෝ එහෙම දෙයක් නෙමෙයි. මේක හැමදේම ඔයාගේ මනස ඔයාගේ යටිසිත අවදි කර ගැනීමට තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් අපි දන්නවා විෂන් බෝඩ් තුලින් මේ හැම දෙයකම අරමුණ තමයි ඔයාගේ යටිසිතට මේ ඔයාගේ සිහිනේ කාවැද්දීම. ඒ තුලින් තමයි ඔයාට සාර්ථකත්වයට යන්න පුළුවන්. නැත්නම් මේ no one gives it on a platter වඩ මේ බන්දේසියක දාලා කවුරුත් ගෙනත් දෙන්නේ නැහැ මේක. මේක ඔයාම තමයි කරන්න ඕනේ. නමුත් ඔයාගේ ශක්තියන අවදි කරගන්න තමයි අපි මේ දේ කරන්නේ. ඉතින් ඔයාට සාර්ථකත්වයේ තුලට යන්න මේ ක්‍රමවලින් ගොඩක් පහසු වේවි කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම මේ දේ මම අත්දැකලා තියෙන නිසා. ඉතින් එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. පහළ කමෙන්ට් බොක්ස් එක විවෘතයි. ඔයාලට පුළුවන් කමෙන්ට් වලින් මාත් එක්ක සම්බන්ධ වෙන්න. මම හැම කමෙන්ට් එකම කියවනවා සහ හැම කමෙන්ට් එකටම රිප්ලයි කරන්න උත්සාහ කරනවා. ඉතින් එහෙනම් තවත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්න ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.